ගයිස් කොහොමද ඔයාලට? ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ මල්සිරිපුර තියෙන බෞද්ධ විශ්ව ගම්මානයකට. ඕගොල්ලෝ මේ දැනටමත් දන්නවා ඉතින් මම කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි එහෙනම් ඇතුළට ගිහින් බලමු මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ මැණික් පෙහෙර. අපි එහෙනම් ඉස්සෙල්ලා මෙතෙන්ට ගිහින් එතනින් පටන් ගමු. මෙතන තමයි මැණික් පෙහෙර නේ. මේ මැණික් පෙහෙරනේ. දෙවිවරු රජවරු පාන ඔක්කොම ඉන්න අවුරුදු 2500 ලගේ පරණ කට්ටිය ඔක්කොමනේ. මේ තමයි අලුතෙන් හදාගෙන යන මහා මෛත්‍රී බෝසත් ප්‍රතිමාව. මේක දැන් වැඩ පටන් අරගෙන තියෙන්නේ හදාගෙන යන ගම. අපි දැන් ඇවිල්ලා ඉන්නේ උමන්දාව නවෝත්පාදන මධ්‍යස්ථානයට. අපි ඇතුළට ගිහලා බලමු මෙතන මොනවද මේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ධාන්‍ය පිටිකලේ. මේ තියෙන්නේ උමන්දාවේ හදන ජෑම් පුහුල් ජෑම් දිවුල් ජෑම් වැල්දොඩම් ජෑම් අඹ බිලිං නයිමිරිස් ගම්මිරිස් සෝස් කබල පෙති ඉලනදනින් කටරුඩු මේ නිල් කටරුඩින් හදන පැස්ටා උග පැස්ටාක් තියෙනවා මේ තියෙන හාල් ජාති කලුරින් ඉන්නටි බාස්මති මුළු හාල් සුවඳල් මඩතවාල් මාවි රද්දල් අපි දැන් යන්නේ අලුතෙන් හදපු විෂ්ණු ප්‍රතිමාව බලන්න. මේ තියෙන්නේ උමන්දාවේ හදලා තියෙන කොටේජ්. හරි ලස්සනට හදලා තියෙනවා මේවා. මේ නෙළුම් මල් කඩන්න එපා දඩේ 5000යි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ සීතමාලිගයට. අපි සීතමාලිගයට ගියා. දැන් යන්න හදන්නේ අහස් වෙහෙරට. අහස් වෙහෙරනේ. එතන තමයි විශ්ව ප්‍රතිමාව තියෙන්නේ නේ. මේ තියෙන දහසක් බුද්ධ ප්‍රතිමා. මේ තියෙන සීවලි අසපුව. මෙතන ඔයගලන්ට දිවාහාරය ගන්න පුළුවන්. මෙතන නුවරඑළිය වගාව. දැන් හවස වෙන්න කවුරුත් කට්ටිය නෑ නේද? 4:40 විතර තියෙන වෙලාව. ඉන්නේ ගම්මිරිස් නේ. මේ ගම්මිරිස් වල. මෙතනත් මොනවාරි වගා කරන්න මේ සූදානම් කරන්න හදන්නේ. මෙතන ගම්මිරිස් වෙන්නේ නැති නේ. වැනිලා තිබුණා තියෙනවා. මම ඉඳලා තියෙනවා නේද? අනිසන වේවයක් තියෙන මෙතන. පොඩි වෙලක් වගේ නේ මේක හදලා තියෙන්නේ. අර පේන්නේ මඩහපල කන්ද. මේ ලස්සන මල් වගාවන්නේ මම නෙළුම් මල් නේ. අවුවට කර වෙලා තියෙන්නේ. නෙළුම් කඩන්න එපා 5000යි. මේ තියෙන ග්‍රීන් හවුස් එකක් ඇතුලේ හදලා තියෙන තක්කාලි වගාව. මේ කාර්යයට පේන්නේ කීයමදිනේ. අම්මෝ දැන් නම් වාර මාසෙ සෑහන දුරක් ඇවිදන් ආවා. දැන් අපි හති දාගෙන නැගගෙන ආවා මේ විෂ්ණු ප්‍රතිමාව තියෙන තැනට. ශාමිතර මාර වීඩියෝ එකක් තියෙන්නේ මේ. මේ තමයි පල්ලෙහා වීව් එක. මේ තමයි දසබුදුවරු. මේ තමයි උත්පල වන්න විශ්ව ශාන්ති මණ්ඩපය.
දැන් අපි විශ්ව දේවාලය ගානට ඇවිල්ලා ආයිත් පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඉතින් ඔයා දේශීය දේවල් අගයන කෙනෙක් නම් ඔයා දේශීය දේවල් වලට ආදරය කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න ඕන. ඇවිල්ලා බලන්න ඕනේ මේ මෙතන මේගොල්ලෝ කොහොමද හදලා තියෙන්නේ කියලා. මාත් මේ ෆස්ට් ටයිම් ආවේ. ඇත්තටම මේ හිතා ගන්න බැරි විදිහට ලොකු වෙනසක් මෙතන කරලා තියෙනවා. ඒක ඉතින් ඇවිල්ලා බලන්න ඕනේ. දේශීය දේවල් වලින් හදපු ආහාර, මේ කෑම ಜಾති, බීම ಜಾති හැමදේම මේ ඔයගලන්ට මෙතෙන්ට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ පුළුවන් වෙලාවකට මෙතෙන්ට අනිවාර්යයෙන්ම එකපාරක් හරි ඇවිල්ලා බලන්න මම නම් කියන්නේ. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ comments දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.